සිද්ධාවාස හවුස් ප්ලෑන් ඩිසයිනර්ස් YouTube channel එකට හැමදෙනාම සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරමු two story අපි තනි තට්ටුවේ ගේකට තනි තට්ටුවට වඩා වැඩි ප්‍රමාණයකින් ගයක් හදනකොට ඒ කියන්නේ තට්ටු දෙකේ ගයක් එහෙම නැත්නම් තට්ටු තුනේ බිල්ඩින් එකක් ඒ වගේ හදනකොට අපි කොලම්ස් දානවා. කොලම්ස් දානකොට හැම කෙනෙක්ම දන්නවා බේස් වල කපලා ඒකේ තමයි කොලම් එක හරි ගස්සන්නේ. ප්‍රායෝගිකව බොහෝ දෙනෙක් දන්නවා ඇත්තටම කොහොමද ඒක සකස් කරන්න කියලා. නමුත් ඩ්‍රෝයින් එකේ එනකොට සාමාන්‍යයෙන් මේ ශාස්ත්‍රයේ නැති අය ඩ්‍රෝයින් එකේදී ඒගොල්ලන්ට හඳුනා ගන්න අමාරුයි මේ මොකද්ද මේක මේ කොලම් එක කොහොමද කියන එක ගැන. මං හිතුවා අද මේ හැම දිනෙකටම යම්කිසි පැහැදිලි කිරීමක් කරන්න මේ ඩ්‍රෝයින් එකේදී හවුස් ප්ලෑන් ඩ්‍රෝයින් එකේ කොහොමද ඒක පෙන්නම් කරන්නේ සහ ඒකේ ඩීටේල්ස් ඒකේ විස්තර කොයි ආකාරයෙන්ද තේරුම් ගන්න කියන එක පැහැදිලි කරන්න. එහිදී අපි හැම කෙනෙක්ම දන්නවා මෙන්න මේ ආකාරයට මෙහෙම තමයි මෙන්න මේ ආකාරයට මම හිතනවා පේනවා කියලා මේ ආකාරයට තමයි කොලම් එක අපිට ඩ්‍රෝයින් එකේ පෙන්눔 කරලා තියෙන්නේ කොලම් ඩීටේල්ස් ෆවුන්ඩේෂන් ඩීටේල්ස් යටතේ මේ ආකාරයට මෙන්න මේ ආකාරයට මෙහෙම පෙන්눔 කරලා තියෙනවා. මෙහෙම ඒකේ ප්ලෑන් එක ගත්තොත් ඒක පෙන්눔 කරලා තියෙන්නේ මෙන්න මේ ආකාරයට. මම මේ පොඩි ස්කෙච් එකක් මේ අඳින්නේ හැම කෙනෙකුටම තේරුම් ගන්න මේ ආකාරයට. මෙහිදී බේස් වල කියන්නේ මේ අඩි 3යි තමයි මේ බේස් වලේ ප්‍රමාණය. ඒක තමයි මේ ආකාරයෙන් පෙන්눔 කරලා තියෙන්නේ. ඊට පස්සේ කවුරුත් දැකලා තියෙනවා ඊට පස්සේ බාසුන්නෑලා අර කූඩුව කම්බි බැඳලා හදනවා කූඩුව. ඒක තමයි මේ පෙන්눔 කරලා තියෙන්නේ. මේ තියෙන්නේ කොලම් එක. මේ තියෙන්නේ මැදින් එන කම්බි කූඩුව. ඒකට තමයි කොලම් එක හරි ගස්සන්නේ මේ වටේට කොන්ක්‍රීට් එක දාලා. ඒක තමයි මේ පේන්නේ. මේ කම්බි. මේ අඟල් භාගේ වටෙන් තියලා තමයි මැද මේ ෆ්‍රේම් එක මෙහෙම බේස් වල ඇතුළට දාන්නේ. යම් කිසි විදියකට තට්ටු දෙකකගේ එක ෆවුන්ඩේෂන් ඩීටේල් එකේ මේකක් තියෙනවා කියන්නේ මේක තමයි බේස් වල. එතකොට ඒකට කම්බින ආකාරය තමයි මේකෙන් පෙන්වන්නේ. එහිදී මේ කම්බි අතර පරතරය දෙනවා. සාමාන්‍යයෙන් කම්බි අතර පරතරය 7ක් වගේ අඟල් 7ක් වගේ තියෙනවා. ඒ විදිහට තමයි ඒක පෙන්වුම් කරන්නේ. මෙතන මේක මෙහෙම කැපුවාම මේකේ හරස් කඩ තමයි මේ පෙන්නලා තියෙන්නේ. උඩ ඉඳලා පහළට කොහොමද මේ හරස් කඩ පේන්නේ කියන එක. ඉතින් මේ යටින්ම තියෙන කොන්ක්‍රීට් තට්ටුව. අපි අර කම්බි ටික බස්සන්න ඉස්සෙල්ලා ඒකට අඟල් 2ක් හෝ අඟල් 3ක් ඝනකමට කොන්ක්‍රීට් තට්ටුවක් දානවා. ඒ කොන්ක්‍රීට් තට්ටුව තමයි මේ පහළින්ම පෙන්නලා තියෙන්නේ. මේ ආකාරයෙන් ඩොට් ත්‍රිකෝණ කැලි වගේ දාලා තියෙනවා නම් ඕන වෙලාවක ඒකෙදි කියන්නේ එතන කොන්ක්‍රීට් තට්ටුවක් දාලා කියන එක. ඊගාවට මෙතෙන්දී ඊට පස්සේ කොන්ක්‍රීට් තට්ටුවට පස්සේ අර කූඩුව ඇතුළට බස්සනවා. ඒක මේ ආකාරයෙන් මෙන්න මේ විදිහට පේනවා ඒ කූඩුව. ඒකෙදි මේ හරහට කම්බියෙන් ඒවා මේ විදිහට මේ ඩොට් ඒ කම්බි හරස්කඩ කැපිච්ච කෑලි තමයි මේ විදිහට පෙන්වුම් කරන්නේ. මේ විදිහට මම හිතනවා හැම කෙනෙකුට මේක පේනවා කියලා. මේ ආකාරයට තමයි ඩ්‍රෝයින් එකේ එන්නේ. මේක මෙහෙම මුදුනට කරලා දාන එකේ තේරුම තමයි මේ කොන්ක්‍රීට් තට්ටුව මුදුන් කරලා මැදට තමයි මේක සකස් කරන්නේ. නමුත් සමහර ඩ්‍රෝයින් වල එහෙම මුදුනට කරන්නේ නැතුව මේ ආකාරයෙන් තියෙනවා. එහෙම තිබුණා කියලා ඒකෙත් කිසිම වරදක්වත් කිසිම දෙයක් නැහැ. මේක ඉතින් සමහර කෙනෙක් මේක අර කොන්ක්‍රීට් එක මැදට වැලියෙන් වැටෙන නිසා මේ ආකාරයට පෙන්눔 කරනවා. ඒක තමයි ඒකේ තේරුම. ඊගාවට අපි හිතමු
බ්ලයින්ඩ් වෝල් දාද්දි අපි තාප් එකටම අල්ලලා ගහනවා කියලා මේ ගේ තාප්පෙටම අල්ලලා ගේ බිත්තිය නගනවා නම් තට්ටු දෙක එකක අපිට බේස් වල අනිත් ඉඩමට යන විදිහට මේ ආකාරයෙන් කපලා මේ ආකාරයෙන් දාන්න බෑ. එහිදී බේස් වල මේ ආකාරයෙන් මෙහෙම එනකොට කොලම් එක එන්නේ මෙතනින්. කොලම් එක එන්නේ මෙතනින්. අනිත් විදිහටම කම්බි තියෙනවා. කොලම් එක එන්නේ මෙතනින්. ඒක පෙන්නුම් කරන්නේ මෙන්න මේ ආකාරයට. මෙන්න මේ ආකාරයට. මම හිතනවා හැම කෙනෙකුටම තේරෙනවා කියලා. මම මේ පොඩි නිකන් ෆ්‍රී හෑන්ඩ් ස්කෙච් එකක් ගහන්නේ මේ විදියට. එතකොට බේස් වල මේ පැත්තට විතරයි කැපෙන්නේ. මෙතනත් 3යි අඩි 3යි. මේ පැත්තත් අඩි 3යි. නමුත් කොලම් එක එන්නේ මේ අයිනේ. මේක තමයි බිත්තියේ තාපේ මායම් වෙන්නේ. එතකොට මේ අයිනේ තමයි එන්නේ. තව දෙයක් කියන්න ඕනේ මෙහෙම ඉරක් දාලා. දැන් මේකෙත් එහෙම අපිට ඉරක් දාන්න පුළුවන්. මේ ආකාරයට මෙහෙම ඔය ආකාරයෙන් ඔහොම ඉරි සඳහන් වෙනවා නම් ඒ කියන්නේ මේක තමයි පිහිටි පොළොව. ග්‍රවුන්ඩ් ලෙවල් එක මේක. එතන ඉඳන් යටට සමහරවිට අඩි 3ක් කපනවා 2.9ක් කපනවා. එහෙම 2යි. මෙතන මෙහෙම සඳහන් කරලා ප්‍රමාණය දාලා තියෙනවා කියන්නේ මේ ග්‍රවුන්ඩ් ලෙවල් එකේ ඉඳන් යටට කොච්චරක් කපනවද කියන එක. මේක තමයි ග්‍රවුන්ඩ් ලෙවල් එක පෙන්වු කරන විදිය. මම හිතනවා මේ ඩීටේල් එක හැම කෙනෙකුටම සාමාන්‍ය අවබෝධයක් එන්නේ නැති කියලා. හැම කෙනෙක්ම දන්නවා මේවා ප්‍රායෝගිකව මම හිතන්නේ විශේෂයෙන්ම පිරිමි කට්ටිය. නමුත් මේ ඩ්‍රොයින් එකේදී තමයි ඒගොල්ලන්ට මේක මොකද්ද කියලා තේරුම් ගන්න දන්නේ නැත්තේ. මම හිතනවා මේකේ සාමාන්‍යයෙන් හැම කෙනෙකුටම මේක මේ ආකාරයෙන් තේරෙන්නේ නැති කියලා මම පැහැදිලි කරපු දෙයක්. එහෙමනම් අපිට කියලා ප්ලෑන් එකක් ඇඳ ගන්නවා නම් ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ WhatsApp නම්බර එක තියෙනවා. මෙසේජ් කරන්න. මම රිප්ලයි කරන්න. ඒ වගේම තමයි ඉතින් සබ්ස්ක්‍රයිබ් කරලා නැති කට්ටියට සබ්ස්ක්‍රයිබ් කළොත් ඉතිරි වීඩියෝ සහ බලන්න බැරි වුණු වීඩියෝ බලන්න පුළුවන්. එහෙමනම් ලයික් එකක් දාන්න, ෂෙයා කරන්න අමතක කරන්නත් එපා. එහෙනම් සමුගන්නවා හැම කෙනෙකුටම ජයෙන් ජය පතමින් තවත් වීඩියෝ එකකින් නැවත හමු වෙන බලාපොරොත්තු වෙමි.